මම ගිය දවස්වල හැමදාම වගේ පාන්දර 1-2 වගේ වෙනකොට නැගිටලා තමයි ඉන්නේ. මොකද මට ඒ දවස්වල නිින්ද යන්නෙම නෑ. ඉතින් මම වෙලාවකට මෙන්න මේ වගේ පාන්දරම වොෂ් දාලා කරන්න වැඩක් නැත්නම් ටිකක් එළිය වැටෙනකල් බලාගෙන ඉන්නවා. මේ දවසේ නම් මම කලින්ම උයලා ගත්තා. ඒ වුණාට කොළ මොනවා හරි ඕන නිසා එළිය වැටෙනකල්ම ඉඳලා අගුණු කොළ සම්බෝලයක් හදලා ගත්තා. මේ දවස්වල අපේ එනු හරියට කුණු ගා ගන්නව ඇඳුම් වල සමහර ඒවා අතේම හොදන්න වෙනවා. මොකද වොෂින් මැෂින් එකෙන් මේ පැල්ලම් ඔක්කොම යන්නේ නැති නිසා. ඔයාලා මොකද හිතන්නේ වොෂින් මැෂින් වලින් රෙදි සෝදන එක ගැන? සමහර මිනිස්සු ඒ දේවල් වලින් අපිව මනිනවා. කම්මැලි අර පිරිමැස්මක් නැති කෙනෙක් විදිහට. ඉතින් ගෙදරක බබාලා ඉන්න අම්මලා දන්නවා මොනතරම් රෙදි කන්දක් දවසකට ගොඩ ගහනවද කියලා. අනේ මන්දා ඉතින් මේ විදිහට මැෂින් එකෙන් සෝදන්න බැරි දේවල් අතේ සෝදනවා මිසක් මන්නම් ආස නෑ පැය ගණන් රෙදි සෝද කාලය නාස්ති කරන්න. යනු එදා බර්ත්ඩේ කේක් එක හරියට කපලා ඒක සෙලිබ්‍රේට් කරන්න බැරි වුණ නිසා අපි දෙන්නට හිතුණා කේක් එකක් ගෙනල්ලා එයාව සර්ප්‍රයිස් කරන්න. ඒ වගේම ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් මෙන්න මේ ලස්සන කැන්ඩල්ස් මම කලින් දවසේ ගෙනල්ලා තියාගෙන හිටියේ. මෙන්න මේ අනිත් කැන්ඩල් එකත් මම කේක් එකට පාවිච්චි කරා. මොකද එයාගේ අවධානය තියාගන්න ඕන නිසා. ඉතින් මේ විදිහට එදා කේක් එක කපන්න අපිට බැරි වුණානේ. මොකද පුතා හොඳටම කලබල වෙලා අඬන්න ගත්තා. කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුණා. ෆොටෝස් ටිකවත් අඩුම හරියට ගන්න බැරි වුණා. ඒ නිසා අපි හිතුවා කලබලයක් නැතුව අපි තුන්දෙනා නිදහසේ කේක් එක කපනවා කියලා. මොකද එතකොට යනුටත් කලබලයකුත් නැහනේ. පුතා නම් මේ දවස්වල වැඩි කේක් කන්න දැන් කැමති නෑ. ඉතින් ඒ නිසා එයාට බත් කවලා තව හස්බන්ඩ්ටයි මටයි චූටි වැඩක් තියෙනවා. ඒක කරන්න ඕන නිසා මේ විදිහට ෆෘට්ස් දාලා දුන්නා එයාට කන්න. ඔන්න දැන් ආයෙමත් ටික අපේ මිදුල වෙනස් වෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ ජපන් රෝස මම ගොඩාක් හැදුවා. මොකද මේ වගේ මල් පිපිලා තියෙද්දි හරිම ලස්සනයි. අනිත් එක මම ගොඩාක් ආස පිපෙන මල් වලට. කවුරු හරි මගෙන් ජපන් රෝස ඉල්ලලක් තියෙනවා මම දැක්කා. ඉතින් ඔයාලට මොනවා හරි එහෙම ඕන නම් හරි කමෙන්ට් දාලා අහන්න බැරි දෙයක් හරි ඕන දෙයක් මගේ Facebook page එක මැසේජ් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. පැල ගොඩාක් තියෙනවා හදන්න. ඒ වුණාට පස්සේ එහෙම ගන්න තැනක් නැහනේ. අනිත් මේ බෑග් එකට ගොඩාක් පස්ස ඕනි. ඉතින් මට තනියම මේ වැඩේ කරන්නත් බෑ. මොකද මට මේ දවස්වල ගොඩාක් මහන්සි වෙන්න බෑ. ඒ නිසා හස්බන්ඩ් මට උදව් කරා මේ පැල ටික හදාගන්න, පස් ටික ගන්න. මේ වතාවේ මෙන්න මේ බෑග් වලයි පෝච්චි වලයි පැල හදනවා කියලා හිතුවේ. මොකද මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඇත්තටම බිම හැදෙන සමහර පැල වලට එක එක ලෙඩ හැදෙනවා. ඒ නිසා මේ වතාවේ ගොඩාක් පැල මේ විදිහට හදනවා කියලා තමයි මම හිතුවේ.
අද නම් මම මේ පස්සෙකට කොහොඹත්වත් කොම්පෝස්ට්වත් කිසිම දෙයක් කලවම් කරන්නේ නෑ. මොකද මෙතන මේ හොඳ පස් එකක් තිබුණේ. ඒ නිසා තමයි මේ පස් එකේම මම මේ පැල ටික හිටව ගන්නවා කියලා හිතුවා. ඉතින් සැරින් සැරේ අමු මිරිස් ගේන්න යනවට වඩා හොඳයි මේ විදිහට මිරිස් පැල ගෙදරම හදන එක. එතකොට ඕන වෙලාවට ඉක්මනින්ම ගන්න පුළුවන්නේ. ඔන්න දැන් ඉතින් වැස්ස පටන් ගත්තා. මේ දවස්වල නම් එක දිගටම වහිනවනේ. ඉතින් මේ දවසෙත් වැස්ස මේ වෙලාවේ පටන් ගත්ත ගමන් ඉවරයක් නැතුවම තිබුණා. ඉතින් වැස්ස වහිනව බලාගෙන ඒ ශබ්දය අහගෙන උයන්න මම ගොඩාක් ආසයි. කොහොම වුණත් මේ හවස් අරුව නිසා මම රෑට උයන්න ගත්තා. බබාට නම් මම රෑට පැස්ටා එකක් හදලා දෙනවා කියලා හිතුවා. ඒ නිසා එයා කන වෙලාවට ඒක හදලා ගන්නවා. ඉතින් අද රෑට මම හදන්නේ හස්බන්ඩ් ආසේව තමයි. මට ආයේ අඟුණු කොළ සම්බෝල හදන්න වුණා. මොකද උදේ මම ටිකයිනේ හැදුවේ. හස්බන්ඩ්ට ඒක රස වැටිලා ආයෙමත් හදලා දෙන්න කිව්වා. ඒ නිසා මම හවසත් අඟුණු කොළ සම්බෝලයක් හැදුවා. මම කැමති නෑ ගොඩාක් කෑම හදලා ඒක ඉතිරි වෙලා විසි කරන්න. ඉතින් එතකොට අපේ කාලෙත් අපරාදේ කෑමත් අපරාදේ. ඒ නිසා විසි කරන්නේ නැති වෙන්න තමයි ඒ වෙලාවට වගේ එහෙම හදාගන්නේ. මේ නම් ඉතින් හොඳටම රෑ වෙලා වැස්සට එක එක බඩගිනියනවනේ. අපි දෙන්නටත් එහෙම ඉවසන්න බැරි ආසාවක් ආවා. ඉතින් හස්බන්ඩ් වැස්සෙම ගියා අපිට කොත්තු එකක් අරන් එන්න. මේ වගේ වැස්ස වෙලාවට මේ විදිහට ආස දෙයක් ගෙනල්ලා උණු උණුවේ කන එක නම් වෙනම ෆීලින් එකක්. හැමදාම නෙවෙයි ඉඳ හිටවත් මෙහෙම දවස් තියෙන්න ඕනි. මොකද පුංචි පුංචි සතුටු හිතෙන දේවල් පවුල ඇතුලේ ගොඩාක් වැදගත් දෙයක් නිසා. ඉතින් ගිහින් එන්නම් ආයෙත් දවසක හමු වෙමු.